ඉතින් කොහොමද මගේ යාළුවන්ට? හැමෝම පරිස්සමින් ඉන්නව නේද? මේ දවස්වල නම් මං හිතන විදිහට ලංකාවේ හැම පැත්තකටම හොඳටම වහිනවා. හරිම සමීප දේශගුණයක් තමයි තියෙන්නේ. එහෙම නේද? හැම තිස්සෙම කොච්චර හරි චුරු ගාලා කරතෝංචියක් නැති වැස්ස. වැහි වෙලාවට මට නම් හිතෙන්නේ ටක් ගාලා ගිහිල්ලා කෝපි එකක් බොන්න තමයි. ඇත්තටම ඉතින් අර පින්තූර කතා පොත්වල තියෙන්නේ වැස්සයි කෝපි කියන්නේ පුදුමාකාර බැඳීමක් කියලානේ. ඇත්තටම ඇත්ත. ඒක පුදුමාකාර බැඳීමක්. මට නම් කොච්චර කෝපි බිව්වත් එපා වෙන්නෙත් නෑ. ඒ වගේම වැස්ස එනකොට හිත දුවන්නෙම මෙන්න මේ කෝපි එකට. මගේ උදේවරුව කොහොම හරි වෙන් කරගත්තා. අද දවසේ ඉතින් වැස්සත් එක්ක තමයි ඔන්න පටන් ගත්තේ. මේ දවස්වල ඔයාලගේ අඹ වසන්තේ නේද? අපේ නම් දැන් අඹ වසන්තේ අන්තිම හරියටත් ඇවිල්ලා. පේනවනේ. ඔය ගස් ටික මේ ටිකේම ගෙඩි වලින් පිරලා තමයි තිබ්බේ. ගහට දරා ගන්න බැරි තරම් ගෙඩි. දැන් නම් ගොඩාක් ගෙඩි වැටිලා. හැමෝටම දීලා දැන් ඉතින් සත්තු යාළුවන්ට කන්න තමයි ඔය ටික ඉතුරු වෙලා තියෙන්නේ. එයාලටත් එපා වෙලාමයි හිතන්නේ. අපි අද මේ අඹ වලින් නොමිලේම ගෙදරදී හදාගන්න ජෑම් එකක් try කරලා බලමුද? මේ දෙයට ඕන කරන්න යාළුවනේ ඉදුණු අඹ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙඩියක් නම් මදි වෙයි. මම නම් ගෙඩි 3ක් තමයි try කරලා බලන්න ගත්තේ. අඹ ගෙඩි 3යි, දෙහි ගෙඩියයි. මම නම් දැම්මේ සීනි හැඳි 5ක් වගේ මතක. පොඩි මගේ තියෙන පොඩි ස්පූන් එකෙන්. ඔයාලා ගන්න අඹවල තරම හැටියට සීනි අඩු වැඩියෙන් යොදා ගන්න. මම නම් සීනි ගොඩාක් අඩුවෙන් ගත්තේ. මොකද අඹ අපි ගෙදරම ජෑම් එක හදා ගන්නකොට ඒක ගොඩාක් ස්වභාවිකව හෙල්දිව හදා ගන්නවා නම් ගොඩක් වටිනවා. රසකාරකත් අඩංගු වෙලා නෑනේ යාළුවනේ. ඔයාලගේ පුංචි පැංචියන්ට මේ වගේ කෑමක් දෙන්න තියෙනවා නම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාලගේ ගහෙත් තවමත් අඹ තියෙනවා නම් අදම try කරන්න. මේ දවස්වල තියෙන climate එකත් එක්කලා මේ චූටි වැස්සත් එක්ක උණුවෙන් කෝපි එකක් හදාගෙන ඔයාම ඔයාගේ අතින් හදාගත්තු ඔයාගේ ගෙදර හදාගත්තු රසකාරක නැති මේ ජෑම් එක පොඩි පාන් පෙත්තක ගාලා කෝපි එකක් බොන ගමන් ඔයාගේ මේ වැහිබර දින හරිම ආදරෙන් ගත කරන්න. ඇහෙනව නේද? මේ දවස්වල නේචර් එක පුදුම විදිහට වෙනස් වෙලා තියෙන්නේ. මේ වැස්ස, කුරුල්ලොන්ගේ සද්දේ, වැහි බින්දු වහලට වැටිලා වහලෙන් බිමට වැටෙන සද්දේ, ඒ චුරු සද්දෙත් එක්ක තියෙන ඒ හැඟීම මට නම් කියලා නිම කරන්න බෑ. අකුණු ගහන සද්දේ, අකුණු වලට නම් බයයි. ඒත් මේ හැමදේම විඳින වයසක් එනවා. මේ දේවල් කරදරකාරී වයසකුත් තියෙනවා. නමුත් මේ දේවල් එහෙම හිතනවට වැඩිය ආශිර්වාදයක්. මේ සබහාදහම පුදුමාකාරයි නේද කියලා ඒකට බොහෝම ඇලුම් කරන කෙනෙක් නම් ඒක විඳින්න කොහෙන් හරි තත්පරයක් හොයාගන්නවා. ඉතින් අද වගේ මේ වැහිබර දවසක ගෙට වෙලා නිකම්ම ඉන්න එපා. ඉස්සර නම් අපි කරන්නේ ටක් ගාලා ඇඳට ගිහිල්ලා ගුලි වෙලා නිදා ගන්න එක. ඒත් දැන් චූටි පැංචියෝ ඉන්නකොට මොන නිදිද නේද? මොනවා හරි උයන්නම තමයි හිත කියන්නේ. එක්කොත්
අලුත් කෑමක් try කරන්න හරි කියලා තමයි කියන්නේ. ඉතින් අපි දැන් pan එක ලිපේ තියලා මේ බ්ලෙන්ඩර් කරගත්තු අඹ ටික දාගමු. මම හොඳටම බෙන්ඩර් කරලා චුට්ටක් කෑලි චුට්ටක් හිටින්ද චුට්ටක් තියාගත්තා. මොකද මට ඒක නැචරලි දැනෙන්න ඕන හින්දා. හැබැයි යාළුවනේ මේක නම් ටිකක් අත රිදෙන වැඩක් කිව්වොත් හරි. එක දිගටම මේක හැඳි ගන්න ඕන. නැත්තම් පෑන් එකට අල්ලලා හිටිනවා. හැබැයි ඉතින් ඔයාලගේ ආසාවේ හැටියට මේක අතාරින්න නම් හිතෙන්නේ නැති වැඩක්. එක දිගටම කරලා මෙහි ෆයිනලි රිසල්ට් එක ගන්න තමයි හිතෙන්නේ. ඔයාලට අඹ, අන්නාසි, දියුල් එක වර්ගේ පළතුරු තියෙන කාලෙට මේ වගේ දේවල් try කරලා බලන්න. මගේ මතකයක් තියෙනවා මම ජපානයේ ජීවත් වෙද්දී එහි දෙසැම්බර් ජනවාරි වෙද්දී දොඩම් තියෙනවා. සෑහෙන දොඩම් තියෙන ලංකාවෙත් තියෙනවා නේද යාළුවනේ. ඒ කාලෙට පිටරටින් ගේන දොඩම් හරියට විකුණනවා. ඉතින් ඒ කාලේ මගේ අසල්වැසි ජපන් කාන්තාව මට දවසක් දුන්න දොඩම් වල පොතු වලින් හදපු ජෑම් එකක්. ඒක නම් එයා සීනි පොඩ්ඩක්වත් දාලා තිබ්බේ නැහැ. පැණි චුට්ටක් දාලා තිබ්බා වගේ චූටි පැණි රහක් ආවේ. පුදුම සුවඳක් ඒ ජෑම් එකේ තිබ්බේ. අර දොඩම් පොත්තේ තියෙන අමුතු ඒ ගතියත් එක්ක හරිම රසයි. බලන්නකෝ යාළුවනේ මේ ජෑම් එකේ මැද්දෙන් ඉරක් ඇන්දම ඒ ඉර ලං වෙන්නේ නැත්තම් ඒක තමයි ඔයාගේ ජෑම් එකේ නියම පදම. මට මේ ජෑම් එක හදනකම්ම මට මතක් වුණේ ඔන්න ඔය දොඩම් පොත්තේ ජෑම් එකේ කතාව. මේ වැස්ස දවස්වල යාළුවනේ හැමතැනම මැස්සු නේද? අනේ අපේ ගෙදරත් මැස්සු එක්කෙනෙක් දෙන්නෙක් වැඩි වෙලාවකට වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. මම මිංචි කොළ මේ දවස්වල ගෙනල්ලා මිංචි කොළ පොඩි කරලා කිචන් එකේ තැන් වලින් තියනවා. හැබැයි එතකොට මැස්සෝ අඩු වෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ. ඔයාලගේ ගෙදර මැසිව්ව දුරට එක සොලියුෂන් එකක් කරලා බලන්න. මැස්සෝ අඩු වෙන්නත් පුළුවන්. ජෑම් එක හදලා ඉක්මනින්ම ෆොටෝ ටිකක් ගන්න නොයවසිල්ලෙන් තමයි මම මේ ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ විදියට හදලා try කරලා බලන්න. අදට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.